Kuchumpio. මේ මහරය කොහෙද යන්නේ? ස්විමින් පූල් එකට ඇයි? ඔච්චරම දිනන්න ඕනේද? අපි දෙන්න නැත්තම් අස් කරනවනේ. අපි ජීහු නිසානේ ඔය. ඇයි ඔයාට ජීහු ඔච්චර ලොකු? Kuchumpio. ඔය තාමත් පරක්කු නෑ. එක පාරක් කියන්න. මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා. Sorry. මට බෑ. ඔයාට තේරෙනවද දැන් වෙන්න යන දේ ගැන? මාළුකු කුචුම්පියෝ ඔයා ළඟ දන ගහලා. මට වෙන කරන්න දෙයක් තියෙනවද? මට තේරෙන්නේ මං ඔයාට කැමති වුණේ ඇයි කියලා. මේ තමයි ඔයාට තිබ්බ අන්තිම chance එක. ආයෙ පරිස්සම් කරගන්න බැරි වෙයි. නොකියුවයි කියන්න එපා. කොහොමත් පැරදෙන්න. මට මේක දිනන්නම වෙනවා. මෙයාලා මේ පාර පෙරදුනොත් එහෙම අනිවාර්යෙන් ජීහුට ගෙදර යන්න සිද්ධ වෙනවා ෂුවර්. ජන්දිට පයින් ගහලා එලවන්න. නැද්ද මං කියන්නේ? එතකොට දින්නොත් එහෙම පිස්සු කතා කරනවද? ඔට්ටුවක් දාමුද? මොකද කියන්නේ? ඕ නෑ ඕන්නේ නෑ. ඔබ නිකන් බරුවට ඔට්ටු දාලා නිකන් සවුත් වෙන්න එපා බං. හරි මං කියන්නේ නිකමට හරි දින්නොත් එහෙම වුණොත් මොකද වෙන්නේ? ඕහෝ පත්තරේ වැටේ ලොකු අකුරින්. අපි එහෙනම් අන්තිම ගේම් එක පටන් ගන්නයි හදන්නේ. ලෑස්තිද? එන්න. Thank you. Ready?
Hey, Gumjati, තවස ඉවරටම ඉවරයි. Ichang, you can fight. Jenny, චන්දියෝ තව ටිකයි ඔයාට පුළුවන් මේ කවුද බං ඉස්සෙල්ලාම ආවේ? ඔයා දැක්කද? මොකද උනේ ඔක්කොම ඉවරලා බලන්නකෝ එතකොට චන්දිට දෙනවා එහෙනම් ජන්දි වයින් කරන එකයි ජීහු වයින් කරන එකයි වෙන්නේ නෑනේ. Have any objection? ඔයා කැමති නෑනේ? thank you very much මන්නේ ඔයාට තෑන් කරන්න ඕනේ. ඇයි අර ඉන්න මගේ මෝඩ මල්ලිට ඔය පාඩමක් කියලා දුන්නට. Goodbye. දැන් හරිනේ අනේ hina වෙන්නකෝ කෝ ඉතින් ගුම්ජන්ති ඔයාගේ චැලෙන්ජ් එක නියමයි මටත් එහෙමයි ගජුම්පියෝ බල්ල එන්න thank you මං කියන්න කියන්න හැදුවේ ගුම්ජන්ති අපි දෙන්න අදර එලියට යන්ද ගුජුම්පියෝ ඔයාට ණය ගෙවන්නම වෙනවා මොනාද බං ඔය හිමීට කුටුකුටු එකක් කියවන්නේ පිස්සෙක් පොඩි කාලින් දම්ම මුගේ හැටිනේ මතකද මං පොඩි කාලේ ජීහුගේ රොබෝව කඩලා දාපු හැටි රොබෝ අර ලීවලින් හදපු එක හරියට හරි ජීහු මේක මට ඕනේ අනේ බෑ
මේක දුන්නොත් මගේ ඔක්කොම සෙල් නම්බරට දෙනවා. අනේ බෑ ගුජුම්පියෝ. දැන් මේක මගේ. ආයි දෙන්න විදියක් නැහැ. මම මේක අරන් යනවා. ජීහුගේ නැතිවෙච්ච තාත්තා තමයි ඒ රොබෝව හදලා දීලා තියෙන්නේ. එදා වෙච්ච දේට මං තාමත් ජීහුට ණය ගෙව්වේ නෑ මචං. ඒ කියන්නේ මේ සිද්ධියෙන් ණය ගෙව්ව කියන එකද? ඒත් කුම්ජන්දිව වෙන කෙනෙකුට අයිති වෙනවා බලන් ඉන්නත් බෑ. එයාට දුකක් දෙන්නත් බෑ. පිස්සු යකෙක්. ගුජුම්පියා. මාත් එක්ක අදර එළියට යන්න. අදර එළියට යන්න. එනවා කිව්වා. මම මේ එළියට යනවා චුට්ටක් එක්සයිට් කරන්න. එළිය සීතලයි. කුමාරයා මුණ ගැහෙන්නනේ යන්නේ. කොහමද දන්නේ? ගුජුම්පියෝ කොල්ලට බූට් එක තිබ්බ එක නම් ඒ තරම් හොඳ නෑ. ඒ වුණාට ආදරය කියන්නේ බලෙන් හිතේ පැල කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ නේද කෙල්ලේ? නිකම් වෙන්නනේ. යන්න තියෙන දුර වැඩි දුවේ. ඒ හින්දා ඔහොම ඩිංග ඩිංග ඉස්සරහට යන්න ඕනේ. මොකද්ද ඒකේ තේරුම? ඒකෙන් කියවෙන්නේ මේකයි. ජීහු කොල්ලට ඔයාව දැක්කහම ආදරේ හිතෙන්න ඕනේ. ඔයා පොඩ්ඩක් හිරට ඇන්දොත් නරකද? එතකොටන ජීහු අයියට ආදරේ හිතෙන්නේ. ජන්දියා ඕමනම් හරියන්නේ නෑ. ලිප්ස්ටික් ඒක තමයි. චුට්ටක් ගන්න. ජන්දියා කොල්ලෙක්ගේ හිත දිනා ගන්න නම් කිල්ලෙක් ළඟ තියෙන්න ඕනේ නැවුම් සුවඳ. ස්තුතියි උදව්වලට. මොනවද යට තියෙන දේපොළ? ස්වාම් ෆවුන්ඩේෂන්. ඒ විතරක් නෙමෙයි. බියමින් ඩොල්ෆින්. ඒක හිටපු ජනාධිපතිගේ මුණුපුරාගේ බිරිඳ. කොල්ලෝ හව්ව වැටිලා තියෙන්නේ. නැගිටපන්. අයෝ ෂි. යෝ යමු වෙඩි තියන්න. මට බෑ. කාරකයන්. බෑ කිව්වනේ. වහින්නෙත් නෑ. මොන මගුලක්ද බං කියන්නේ?
යමු. මං හිතන්නේ අපේ ජීහු කොල්ල අද ජැන්දිත් එක්ක එළියට යයි. ඒක තමයි. මුන් දෙන්න කොහේ යයිද දන්නේ. ෂුවර් එකටම මුන් දෙන්න අද හැම තැනම ඇවිදිනවා. ඊට පස්සේ හවස ෆිල්ම් එකක් බලන්න යයි. ඔය හරි. කොහොමද මුන් දෙන්න ඔලු දෙක හප්ප අත් දෙක අල්ලගෙන යනකොට? පට්ට ඉරිසියයි මචං. ආශ් ඒ සමහර නැගිටපන්. නැගිටපන්.